Welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ වෙසක් පෝය දවස් දෙකක් තිබුණනේ මැයි මාසේ 31 දවස් දෙක. ඒ දවස් දෙක මම කොහොමද පාඩම් කරේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. සාමාන්‍යයෙන් නෙමෙයි දැන් 2026 A-level කරන ළමයින්ට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස දෙකක් වගේ පුංචි කාලයක්. දවස් 60 ගාණයි මං හිතන්නේ අදට 69යි මම මේක රෙකෝඩ් කරන දවසට. අද වෙසක් පෝය දවස මම දැන් වැඩ පටන් ගත්තේ 9:00ට. අද මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක 9:30 1:30 තියෙන්නේ. අපි බලමු මේ පැය 4ම එක දිගට වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා. බලමු 4ක් එක දිගට කරන්න පුළුවන් වේද කියලා. මම try එකක් දෙනවා. අපි බලමු කොහොමද මේ පැය 4 වැඩ කරන්නේ කියලා. මම මුලින්ම කරන්නේ දවස් 4ට ප්ලෑන් කරගන්න එක. මම දෙයක් කියන්නම්. මේ වීඩියෝස් ගන්න වෙලාවේදී සමහර ඒවා රෙකෝඩ් කරනවා. එතකොට අර ආපහු එඩිට් කරන්න ලොකු දෙයක් නැති නිසා මේ දවස්වල එඩිට් කර ඉන්න කාලේ ලොකුවට වැය කරන්න බැරි හින්දා. එහෙම එතකොට සමහර දේවල් රිපීට් වෙයි කියනවාද දන්නේ නැහැ. එහෙම වෙනවා ඇති. එහෙම වෙනවා නම් ඒ ගැන වැඩි හිතන්න එපා. මම දැන් බැලුවේ මුලින්ම මෙතනින් තියෙන දුංගල් වල ටික මේකෙන් මොකද්ද මුලින්ම කරන්න කියලා. මම සාමාන්‍යයෙන් පටන් ගන්න MCQ එකෙන්. ඒක කරනවා කම්මැලිකමට. හැබැයි ඊට පස්සේ අපව මුකුත් කරගන්න බෑ. අවුල් ඒක නිසා මේ දැන් මට හිතුණා ආනයන ප්‍රතියෝගයෙන් පටන් ගත්තොත් හොඳයි කියලා. අපි බලමු මේක කීයටද ඉවර වෙන්නේ කියලා. බයි බයි මං ඉවර කළා එන්නම්. මේ වෙසක් දවස්වල අපි හැමෝම කැමති වෙසක් කූඩ වෙලන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවානේ. කොහොම වුණත් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ පුංචි කාලයි. ඉතින් මේ කාලෙදී ඒ දේවල් සේරම පැත්තකින් පොඩ්ඩකට අරන් තියලා වැඩ ටික කරගත්තොත් ඉස්සරහා දවස් ටික හොඳට නිදහසේ ඉන්න පුළුවන් නේ. ඉතින් ඒව ගැන වැඩි හිතන්න යන්නේ නැතුව වැඩ ටික හරියට කරගන්න. මේ වෙලාවේ මම හිතන්නේ මම මේ කරන්නේ මැප් මාකින් එකක්. මම මැප් මාකින් එකත් පුරුද්දක් විදිහට හැම දවසෙම කරනවා. හෙලෝ දැන් වෙලාව 4ට කාලයි. මේ වෙද්දී මෙන්න මේකේ තියෙන මෙන්න මේ වැඩ ටික ඉවරයි. වැඩ තව 4යි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු අද දවස් ඉවර වෙනකොට මට මේ වැඩ 4ම ඉවර කරගන්න පුළුවන්. අද පන්සල් යන්නත් බැරි වුණා. හැබැයි මම අද ඒ කියන්නේ මේ 30 වෙනිදාට කලින් දවසේ හරි ඊට කලින් දවසේ හරි පන්සල් ගියා. ඒ ගිය දවසේ ගත්ත වීඩියෝස් වගේක් තියෙනවා. මම ඒ ටික ඔයාලට පෙන්නන්නම්. එදා වැස්ස දවසක් හරිම ලස්සනයි. වීඩියෝ එකේ පැහැදිලිව පේන්නේ නැහැ. මම දන්නේ ඇයි කියලා. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මෙතනින්. ඒකේ පැහැදිලි බලනකොට ඒකේ කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ පහන තිබ්බා. මේ වෙසක් දවසනේ එදා හවස වෙසක් කූඩු වෙලලා පහන් පත්තු කරලා අන්තිමට ඒ වටපිටාව තිබුණේ මෙන්න මේ විදිහට. මම දන්නේ වචන වලට පෙර ගන්න වෙසක් දවසේ හවසට රැයට මෙහෙම කූඩු වෙලලා ඊට පස්සේ පහන් පත්තු කරාට පස්සේ තියෙන ලස්සන වෙන කිසිම දවසක නෑ. හරිම ලස්සනයි. මේ තියෙන එදා දවසේ රෑ. එදා රෑ තමයි මම තේරුම් ගත්තේ මට රෑට පාඩම් කරන්න බැහැ කියලා. ඒ කියන්නේ රෑට පාඩම් කරන්න හරිම කම්මැලි වගේ.
කම්මැලි ගැන මතක හිටින්නෙත් නෑ බෑ බෑ වගේ කියලා හිතෙනවා. උදේ නම් කරලානේ උදේට ඉතින් ගණන් හදන දේවල් MCQ ගණන් මනම් ඒ ටික සේරම කරලා රැට පාඩම් කරන්න ඉතුරු කරගත්තට පස්සේ ඒක හරියට කෙරෙන්නේ නැහැ. හැබැයි මේ දවස් දෙක 30 31 දවස් දෙකම ගෙදර නිසා 31 දවසට අර හැමදාම කරන්න ඕන වැඩ ටික තියෙනවානේ. අන්න ඒ ටික මම ඒ කියන්නේ MCQ ඒ විදිහ ඒ දේවල් කලින් දවසේ රෑ දාගෙන මම ඒ ටික කළා පහුවදාට අර ඉතුරු වෙච්ච ටික උදේට පාඩම් කරනවා කියලා හිතාගෙන 31 වෙනිදාත් බ්ලොග් එකට ගන්නවා කියලා හිටියේ. හැබැයි මම එදා වීඩියෝස් ගොඩක් අරගෙන තිබුණ නැහැ. ඒ නිසා මම මේ ටික මේකට දැම්මේ නැහැ. ඉස්සරහටත් මේ වගේ ස්ටඩි ව්ලොග්ස් බලන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝගෙම හේනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.